අතිරික්තය කියලා කොටසක් තියෙන එකක් කතා කරනවා නම් ආර්ථික අතිරික්තය කියන්නේ කොටස් දෙකක එකතුවක්. ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තය කියලා කොටසක් තියෙනවා, නිෂ්පාදන අතිරික්තය කියලා කොටසක් තියෙනවා. අන්නේ කොටස් දෙක එකතුවෙන් තමයි ආර්ථික අතිරික්තය අපි ගණනය කරන්නේ. එතකොට පාරිභෝගික අතිරික්තය කියන්නේ වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වීමේදී පාරිභෝගිකයා ලබන වාසිය, ඒ කියන්නේ ලාභය තමයි පාරිභෝගික අතිරික්තය කියන්නේ. එතකොට නිෂ්පාදන අතිරික්තය කියන්නේ වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වීමේදී නිෂ්පාදකයා ලබන, ඒ කියන්නේ සැපයුම් කරුවා ලබන වාසිය හෙවත් ලාභය. එතකොට තමයි මේ දෙකේ එකතුවෙන් තමයි ආර්ථික අතිරික්තය සකස් කරන්නේ. එතකොට දැන් අපි ඔය පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සාමාන්‍යයෙන් ගණනය කරනකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ වගේ ශිල්ප දෙකක් දෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඉල්ලුම් ශිතය, මේ තියෙන්නේ සැපයුම් ශිතය. ඔය වගේ ශිල්ප දෙකක් දීලා සාමාන්‍යයෙන් අපි මේකනේ ගණනය කරන්න කලින් අපි අනිවාර්යෙන් සමතුලිත මිල හා ප්‍රමාණය හොයාගන්නවා. සමතුලිත මිල හා ප්‍රමාණය කියන්නේ දැන් මේ කියන්නේ මේව සැපයුමක් කරේ මේ ඉල්ලුමක් කරේ දුන්නාම මෙන්න මේ දෙක ඡේදනය වෙන ස්ථානය, මෙතන මිල, මෙතන ප්‍රමාණය තියෙනවා. එතකොට දැන් අපි අනිවාර්යයෙන් මේ වගේ ශිල්ප දෙකක් දුන්නාම සමතුලිත මිල හොයා ගන්න ඕනේ. මේ ශිල්ප දෙක අපි සමාන කර ගන්න ඕන. මේ පේනනේ ශිල්ප දෙක, ඒ කියන්නේ මිල මෙතන දැක්කනේ සමාන වෙලා තියෙනවා, ඡේදනය වෙලා තියෙනවා. අන්න එතන තමයි සමතුලිත මිල හා ප්‍රමාණය තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ ශිල්ප දෙක සමාන කරගත්තාම සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය හොයාගන්න පුළුවන්. අපි දැන් සමතුලිත මිල හොයාගමු. මම එතකොට මේ සමීකරණ දෙක සමාන කරනවා. QD සමාන QS. එතකොට QD ලියා ගන්නවා 100 ඍණ 4යි P සමාන කරනවා QS සමීකරණ ලියා ගන්නවා ඍණ 30 ධන 6යි P. ඔන්න මම දැන් සමීකරණ දෙක සමාන කරගත්තා. ඊට පස්සේ දැන් අපි මේක සමාන දැන් විසඳ ගන්න තියෙන්නේ 100 ධන මේ ඍණ 30 මේ පැත්තට ගේනවා 100 ධන 30 සමානයි 6යි P මේ ඍණ 4යි P මේ පැත්තට එනවා ධන 4යි P. එතකොට මෙතන 130යි සමානයි මෙතන 10යි P වෙනවා. ඊට පස්සේ අපි මේ දෙකම මේ P විතරක්, P කියන්නේ මිලනේ, මේක උක්ත කරගන්න අපි මේ කොටස් දෙකම 10න් බෙදනවා. එතකොට අපිට P උක්ත වෙලා එතකොට මෙතෙන්ට 130 10න් බෙදුවාම 13යි කියලා උත්තරයක් එනවා. එතකොට මේ ආවේ මිල, ඒ කියන්නේ සමතුලිත මිල. මේ භාණ්ඩයේ දැන් මේ භාණ්ඩයක් තියෙනවා, ඒ භාණ්ඩයට අදාළ ඉල්ලුම් ශිතයක් තියෙනවා, සැපයුම් ශිතයක් තියෙනවා. ඒ භාණ්ඩයට අදාළ සමතුලිත මිල තමයි මේ 13 කියලා දක්වලා තියෙන්නේ. අපි දැන් මේ උත්තර කරගත්තේ කොහෙන් හරි ලියාගමු, නැත්නම් මේක අමතක වෙනවනේ. එතකොට සමතුලිත මිල මම P කියලා දාන්න. P සමානයි 13යි. ඒක රුපියල් කියලා දාගමු, රුපියල් 13යි. එතකොට දැන් අපි සමතුලිත ප්‍රමාණය හොයා ගන්නවා. මෙන්න මේ මිල, මෙන්න මේ සමීකරණ දෙකේ ඕන එකකට ආදේශ කරාම අපිට සමතුලිත ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. මම QD එකටම ආදේශ කරන්න. එතකොට QD සමීකරණය ලියාගමු. QD සමානයි 100 ඍණ 4යි P. එතකොට 100 ලියාගත්තා ඍණ 4. දැන් P කියන්නේ මොකද්ද? P කියන්නේ 13. මේ P වෙනකොට 13 ලියා ගන්නවා. 13. හරි. ඊට පස්සේ මෙතන මේ වරහන් ඉවත් කරනවා. 100 ඍණ 4 ගුණ කිරීම 13. එතකොට 100 ඍණ 52 සමාන වෙනවා. එතකොට 48යි. ඒ කියන්නේ QD. එතකොට සමතුලිත ප්‍රමාණය 48ක් වෙනවා. මම මේක මෙතන ලියා ගන්නම්. QD සමානයි 48යි. දැන් අපි දැන් ওই ලකුණු කරගත්තු දෙක හොයාගත්තු දෙක සමතුලිත මිල සමතුලිත ප්‍රමාණය අපි දැන් හොයාගත්තා. නමුත් දැන් එතකොට මේකේ දැන් අපි පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය හොයන්න. දැන් මේකේ